යාපනයේ ඉඳන් ඔන්න කුරුණෑගලට රංජිත් ඉෂ්ටික හොයන් ඇවිල්ලා දෙන්නේ. මෙන්න ගේම. ඔන්න වන්දිය. අපේ සේවදායකයත් ඇවිල්ලා ඉන්නවා. අපි පොඩ්ඩක් කතා කරමු. අයිබන් සුබ දවසක් හැමෝටම. ඔන්න අලුත් වාහනයක් කියලා 2013 වර්ෂයේ නිෂ්පාදනය කරපු පජරෝ එක මොන්ටර් එක සිහින වාහනයක් තමයි මේකත් ගොඩක් අයගේ. යාපනයේ ඉඳන් ඔන්න කුරුණෑගලට රංජිත් ඉෂ්ටික හොයන් ඇවිල්ලා දෙන්නේ. මේකත් වඩා ලස්සන කරලා දෙන්න. ඔන්න යකා මූණ ගහලා යකෙක් වගේ හදලා අල්ල දිනවන්නේ කළු වුණාට යකා හරි හොඳයි කියලා. ඒ වගේ යකා මූණක් ගහලා ලස්සන කිට් එකක් අඳින්න යන්නේ. ඉතින් අපි චේන්ජ් කරනවා මේකේ හෙඩ්ලයිට් එක අලුත් LED හෙඩ්ලයිට් එකක් දානවා. අලුත් ලොකු සෙල් එකක් දානවා පළලට. ඉතින් ඒ වගේම අලුත් ලොකු බබර් එකක් දානවා ප්‍රවුඩ් ලුක් එකක් එන්න. මේ සේවාදායකයි ඉල්ලන විදියට මේවට වඩා ලස්සන LED ලයිට් එකක් දානවා අපි පිටිපස්ස වමටත් ඒ වගේම දකුණට. ඉතින් මේකේ පේන්ට් ජොබ් එක ලොකුවට නැති නිසා අපිට දවසින් කරන්න පුළුවන්. අන්න හයි කරන්න යන්නේ වාහනේ. මෙන්න ගේම. ඔන්න වන්දිය. කය දෙකයි ගියේ වෙනස් කරා අලුත් විදියකට නිකන් 2025 වාහනයක් විදියට ඔන්න අපිට ආපු පජරෝ එක නැත්නම් මොන්ටර් එක. ඉතින් යාපනයේ ඉඳන් අපි හොයන් ආපු මේ සහෝදරයට අපි දීලා දෙනවා දෙන්න පුළුවන් උපරිමයට ලස්සනට වැඩේ කරලා තාම පේන්ට් කරන්නේ නැතුව මෙච්චර ලස්සනයි නම් තව පේන්ට් එකෙන් පස්සේ කොච්චරනම් ලස්සන වේද කලයකින් පස්සේ. පොඩ්ඩක් දාලා බලමු ලයිට් එක කොහොමද කියලා. බලමු මොනවද වෙනස් කරේ කියලා. අපි 4 ස්කූප් මම හිතන්නේ අලුතෙන්ම ආපු 4 ස්කූප් හෙඩ් ලැම්ප් එකක් දාගෙන තියෙනවා. LED ඒ වගේම පාකින් එකේ LED තියෙනවා. ඉතින් රනින් ලයිට් එකකුත් එනවා. ඒ වගේම ෆොග් ලැම්ප් එකක් අපි දාගෙන තියෙනවා. ෆොග් ලැම්ප් ලස්සන ක්‍රෝම් කවර් එක බ්ලැක් මිශ්‍ර වෙච්චි. ඒ වගේම LED ෆොග් ලැම්ප් එකත් එක්ක ඩේ ලැම්ප් එක. ඒ වගේම ලස්සන යකා මුණ කියලා කියන්නේ මේ වාහනේ තියෙන ලුක් එක ප්‍රවුඩ් සහ දිග පළල උස සම්පූර්ණයෙන් වෙනස් කරලා පෙන්නනවා මේ ක්‍රෝම් ඇන්ඩ් බ්ලැක් මික්ස් කරගත්ත මේ ඩිසයින් එකත් එක්ක. ඉතින් මේක ලස්සනට ඇත්තටම ඩිසයින් කරලා දෙනවා Mitsubishi logo එකත් එක්ක. ඒ වගේම යට ස්පොයිලර් එකක් දාගෙන තියෙනවා. ඔන්න ස්පොයිලර් එකක් ඇත්තටම මේක නෑ. නමුත් ස්පොයිලර් එකක් වගේ පෙන්නලා තියෙනවා. ඒක ඇත්තටම තේමයි LED ලයිට් එකත් එක්ක ලස්සන මෙච්චරයි කියලා කියන්න බෑ. ඊට පස්සෙනුත් අපි යොදාගෙන තියෙනවා ලස්සන LED තේ ලැම්ප් එකක්. ඉතින් ඔන්න බලන්නකෝ LED tail lamp එකක තියෙන වෙනස ලස්සන පරණ වාහනයක් අලුත් බවට ඒ වගේම ලස්සනට පත් කරගන්න පුළුවන් අපි වගේ තැනකට ආවම. අපේ සේවදායකයත් ඇවිල්ලා ඉන්නවා තරුණ ලස්සන කොල්ලෙක් ඉතින් ජප්නා ඉඳන් තවත් ලස්සනට වාහනේ හදාගන්න. අපි පොඩ්ඩක් කතා කරමු. ඉස්රාවි තමයි මෙහි හිමිකරු. ඉස්රාවි කියන්නේ ඔබ තමිල් භාෂාවෙන්ම අපේ ලංකාව පුරා ලෝකෙ පුරා ඉන්න අයට රංජිත් මෝටර්ස් එකෙන් ඔබට එහෙම නැත්නම් රංජිත් ස්ටිකර්ගෙන් ඔබට දුන්න සර්විස් එකට ඔබ ஹாப்பிද? இது வந்து எனக்கு ஒரு நல்ல ஒரு விருப்பமா இருக்குது. எப்படி சொல்றது, நான் அந்த எனக்கு சொல்ல முடியாம இருக்கேன்னு சொன்னேன். அப்படி நான் இப்படி ஒரு லுக் வருமானது நான் நினைக்கல. ஆனால் அவர் தான் சொன்னார் இப்படி ஒரு நல்ல ஒரு வெஹிக்கிள் எடுத்துருக்கீங்க, இது நீங்கள் எஃப்னாக கொண்டு போகிறீங்க, இது ஃபர்ஸ்ட் டைமா எஃப்னாவில் இது ஒரு ஃபர்ஸ்ட் டைமா எல்லாருக்குமே ஒரு கண்ணுக்கு அறுத்தபடி மாதிரி ஒரு நல்ல ஒரு டிசைன் மாதிரி இல்லை எப்படி சொல்கிறது, இது ஒரு 2025 மாடல் மாதிரி ஒரு நல்ல லுக் கொண்டு எனக்கு உண்மையில் நல்ல ஒரு விருப்பமாக இருக்குது. நீங்களும் இதில் வந்து ரஞ்சித் மோட்டர்ஸ் குருநாகல் சொன்னால் யாருமே காட்டிக்கணும், இல்லை கூகுள் மேப்பில் அடித்து பார்க்கலாம். இது ஒரு பிரச்சனைனா நல்ல ஜெனுவின் பார்ட்ஸும் நல்ல ஜெனுவின் பார்ட்ஸ், நம்பர் 1 பார்ட்ஸ் எல்லாமே நல்லா இருக்குது. நீங்களும் வந்து இது செய்கிறது நல்ல மாதிரி நான் நினைக்கிறேன். ඒ තමා විශ්වාසය. ඉතින් ඕනම කෙනෙකුට පුළුවන් අවශ්‍ය නම් දැන් කොළඹ පැත්ත කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකටද අපි කුරුණෑගල යන්නේ. ඉතින් එහෙමනම් යාට පුළුවන් ඔන්න වත්තල අපේ තියෙන මෙන්න මේ සාකාවට බාර දෙන්න වාහනේ. එතනින් ඔබට වැඩේ කරලා ගෙනත් දෙයි. ඊළඟට ඔයගොල්ලන්ට හිතෙනවා නම් නුගේගොඩ පැත්තෙන් බාර දෙන්න ඕනේ. නුගේගොඩ ආසන්න කෙනෙකුට නම් නුගේගොඩ සාකාවට කතා කරන්න පුළුවන්. මෙන්න මේ නම්බර්ස් වලට නුගේගොඩින් බාර දෙන්නත් පුළුවන්. ඉතින්
ලස්සනට වැඩක් කරගන්න නම් අර කිව්ව උපන් හපන් දක්ෂකම් තියෙන වැඩෝ ඉන්න තැනකට එන්න ඕනේ. ඒ වගේ තැනක් තමයි රංජිත් ස්ටිකර් කියලා කියන්නේ කුරුණෑගල. එන්න අපි ගාවට කතා කරන්න අපිට මෙන්න තියෙනවා නම්බර් සුපිරි සර්විස් එකක් අපි දෙනවා රංජිත් ස්ටිකර් කුරුණෑගල සිට.